සුබ දවසක්. අද අපි බලන්න යන්නේ A-level සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට එන සාමාන්‍ය දැනුම කොටසට අදාළව වැදගත් වෙන ප්‍රශ්න කිහිපයක්. ඉතිරි දවස් දෙක තුනෙන් මම ඔයාලට කාර්යයන් තොරතුරු සහ සාමාන්‍ය දැනුම දෙන්නම්. ඒවා ඔයාලා එක්සෑම් වල යන්නේ තමයි. එක්සෑම් වල එන ගමන් මගේ බස්සිකේ නිකන් වැඩිපුර කාර්යයක් ගන්න නේද? අර සාමාන්‍ය දැනුම වැඩිපුර වලට දාගන්න තමයි. මාලාව වලට ගෙනෙන්නේ. ප්‍රශ්න වලට යමු. පළවෙනි ප්‍රශ්නය booking.com की most welcoming cities on earth ලයිස්තුවට අනුව ලෝකයේ වඩාත්ම ආගන්තුක සත්කාර සපයන නගර 10 අතරට තේරී පත්තු ශ්‍රී ලංකාවේ ස්ථානය කුමක්ද? සීගිරිය. වසර 34කට පසු මහජනතාව සඳහා නැවත විවෘත කරන ලද යාපනය අර්ධද්වීපයේ පිහිටි ඓතිහාසික මාර්ගය කුමක්ද? වාසවිලාන් පලාලි මාර්ගය. පැරිස් ඔලිම්පික් කුලලේදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගත් රට කුමක්ද? පැරිස් ඔලිම්පික් කුලලේදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගත් රට ඇමරිකා එක්සත් ජනපදය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට YouTube ග්‍රාහකයින් සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 10 සීමාව පසු කළ වයිල්ඩ් කුක්බුක් නාලිකාව පවත්වාගෙන ලබන්නේ චරිත් එන් සිල්වා. ආසියා පැසිෆික් බලගැන්වීමේ ශූරතාවලියේදී කිලෝග්‍රෑම් 120 බරපන්තියෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා රන්සිලු ජයතිලක. ජාත්‍යන්තර හෙල්ල විසිකිරීමේ ඉසව් වලින් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ප්‍රමුඛ මල්ල ක්‍රීඩකයා උමේෂ් තරංග. ජාත්‍යන්තර හෙල්ල විසිකිරීමේ ඉසව් වලින් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ප්‍රමුඛ මල්ල ක්‍රීඩකයා උමේෂ් තරංග. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනට සිටින මහලේකම්වරයා අන්තෝනියෝ ගුටරෙස්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනට සිටින මහලේකම්වරයා අන්තෝනියෝ ගුටරෙස්. ලෝකයේ ගැඹුරුම සාගර කලාපය වන මරියානා ආගාධය පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ. ලෝකයේ ගැඹුරුම සාගර කලාපය වන මරියානා ආගාධය පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ. පෘථිවි වායුගෝලයේ වැඩිම ප්‍රතිශතයක් අඩංගු වායුව නයිට්‍රජන්. පෘථිවි වායුගෝලයේ වැඩිම ප්‍රතිශතයක් අඩංගු වායුව නයිට්‍රජන් 78ක් පමණි. ලෝකයේ විශාලතම මහද්වීපය ආසියා මහද්වීපය. ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපිත කරන ලද්දේ 1950 වර්ෂයේදී. ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපිත කරන ලද්දේ 1950 වර්ෂයේදී. සාක් සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු නගරයේ. සාක් සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු නගරයේ. ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම තේ වගාව ආරම්භ කරන ලද්දේ කුමන ප්‍රදේශයේද? මහනුවර ලූල් කඳුකර වතුයායේ මේක ආරම්භ කළේ ජේම්ස් ටේලර් මහතා විසින්. මහනුවර ලූල් වතුයායේ ජේම්ස් ටේලර් මහතා විසින්. මෙතන පෙර ප්‍රශ්නයක්ම නැවත සටහනලා තියෙනවා. පෘථිවි වායුගෝලයේ වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ නයිට්‍රජන් වායුව 78ක් පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නැත්නම් WHO හි මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය අනුව කොළඹ දිස්ත්‍රික්කය. මේ පෙර ප්‍රශ්නේ නැවතත් තියෙනවා. ලෝකයේ ගැඹුරුම සාගර කලාපය වන මරියානා අගාධය පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ. ලෝකයේ ගැඹුරුම සාගර කලාපය වන මරියානා අගාධය පිහිටා ඇත්තේ පැසිෆික් සාගරයේ.
අන්තර්ජාලය සඳහා භාවිතා වන www යන්නේ සම්පූර්ණ තේරුම World Wide Web යන්නේ. මේක නිර්මාණය කළේ ටිම් බර්නර්ස්-ලී විසින්. ශ්‍රී ලංකාවේ එකම සාගරික ජාතික උද්‍යානය වන්නේ හික්කඩුව ජාතික උද්‍යානය. පරවි දූපතට සාගරික රක්ෂිතයක්. ලංකාවේ එකම සාගරික ජාතික උද්‍යානය හික්කඩුව ජාතික උද්‍යානය පරව් දූපත සාගරික රක්ෂිතයක් කියලා හඳුන්වනවා. දැන් මේක සාමාන්‍ය පොදු පරීක්ෂණයට පෙර ආපු ප්‍රශ්නයකින් පාස් පේපර් ප්‍රශ්නයක්. රටක ජනගහනයේ මූලික අවශ්‍යතා කොතෙක් දුරට සපුරන්නයි තක්සේරු කිරීම සඳහා පාවිච්චි කරන ප්‍රධාන දර්ශක තුනක් පදනම් කරගෙන මනින් ලබන දර්ශකයක් වන්නේ මානව සංවර්ධන දර්ශකය. රටක ජනගහනයේ මූලික අවශ්‍යතා කොච්චර දුරට සපුරලා තියෙනවද කියලා බලන්න ප්‍රධාන දර්ශක නැත්නම් ඉන්ඩිකේටර්ස් තුනක් පාවිච්චි කරලා මත ලබන ප්‍රධාන දර්ශකයක් නැත්නම් ඉන්ඩෙක්ස් එකක් අපි හඳුන්වන්නේ මානව සංවර්ධන දර්ශකය කියලා. ලෝකයේ කුඩාම මහද්වීපය ඕස්ට්‍රේලියා මහද්වීපය. ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික උද්‍යානය ගල්ඔය ජාතික උද්‍යානය. නැත්නම් හෝටන් තැන්වල. භූමි ප්‍රමාණය අනුව හෝටන් තැන් කුඩාම අබේ භූමි පරීක්ෂයක් ලෙසද සැලකෙනවා. ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් විදුලි බලාගාරය විමල සුරේන්ද්‍ර බලාගාරය. පළමු විද්‍යුත් විදුලි බලාගාරය විමල සුරේන්ද්‍ර විදුලි බලාගාරය. ලෝක පරිසර දිනය සමරනු ලබන්නේ ජුනි 5 වෙනිදාට. ලෝක පරිසර දිනය සමරනු ලබන්නේ ජුනි 5 වෙනිදාට. මේක 2023 පාස් පේපර් ප්‍රශ්නයක්. 1972 මැයි 22 වන දින සිට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරනු ලැබීමට සමගාමීව එවකට ශ්‍රී ලංකාවේ සිටි අග්‍රාණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස පත් කරනු ලැබුවා. මෙසේ ලංකාවේ පත් වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස හැඳින්වෙන්නේ විලියම් කොපල්ලා මහතා. කියන්නේ ලංකාවේ පළවෙනි ජනාධිපතිවරයා කියන්නේ විලියම් කොපල්ලා මහතා කියලා. කියන්නේ ලංකාවේ පළවෙනි විධායක නොවන ජනාධිපතිවරයා තමයි විලියම් කොපල්ලා මහතා. මේකත් පාස් පේපර් ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේදී රටේ පැවති සමහර කොටස් යටත් කරගෙන සිටි ජාතීහු මෙරට ඇතැම් වටිනා සම්පත් පැහැරගෙන ගියහ. මෙසේ පැහැරගෙන ගිය රත්වයන් රිදී පිත්තල පද්මරාග ඔප්පන ලැබුවා අවුරුදු 275කට වඩා පැරණි කාලතුවක්කු ඇතුළු යටත් විජිත යුගයට අයත් වටිනා වස්තු 6ක මිල අයිතිය ශ්‍රී ලංකාවට යලි පවරා දීමේ ගිවිසුමකදී මෑතකදී අත්සන් කරන ලද්ද රට කුමක්ද? නෙදර්ලන්තය. මේක 2023 පාස් පේපර් ප්‍රශ්නයක්. නැවත අපිට මේ යටත් විජිත සම්මේලනයේ අරංගිය වස්තු 6ක නිල අයිතිය ලබා දෙන්න අත්සන් කරපු ගිවිසුමේ අත්සන් කරන රට තමයි නෙදර්ලන්තය. මේක 2025 පාස් පේපර් ප්‍රශ්නයක්. වඩාත් අන්තර්කරණය සහ තිරසාර පාලනයක් සඳහා ගෝලීය දක්ෂිණ සහයෝගීතාවය බලගැන්වීම යන තේමාව යටතේ 17 වන බ්‍රික්ස් සමුළුව 2025 ජුලි මාසයේදී පැවැත්වුණා. මේ සමුළුව පැවැත්වුවේ බ්‍රසීලයේදී. දැන් මම මේ ප්‍රශ්නය දැම්මේ ඔයාලා තොරතුරු හොයද්දී මේ වගේ ඒ කියන්නේ විභාගයට කාලිනම ආසන්නතම දේවල් ගැන වැඩිපුර අවධානයක් දෙන්න සාමාන්‍ය දැනීමක් එක්ක මමත් ඒවා දාන්නම්. එතකොට දැන් මේ ඊය අවුරුදු තිබ්බ ඒ විභාගයට 2025 ජූනි මාසයේදී වෙච්ච මේ සිද්ධිය ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා 2025 සැප්තැම්බර් මාස අගදී රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක යෙදුණු රට ජපානය. ස්පේස් එක්ස් නැමැති අභ්‍යවකාශ ප්‍රවාහන සේවා සමාගමට අයත් අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවක් වන ස්ටාර්ලින්ක් මෑතකදී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා. ස්පේස් එක්ස්හි සමාරම්භකයා වන්නේ ඉලෝන් මස්ක්. ඉතින් ඔයාලත් එක්ක ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරා. ඒ කාලීන තොරතුරු සහ සාමාන්‍ය දැනීම් පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා අනිත් ප්‍රධාන විෂයන් වලට පාඩම් කරන ගමන් මම ඔයාලට මේ දවස් කීපේ දෙන්න. ඉතින්
වැඩි වෙලාවක් යොමු කරන්නේ නැතුව යන එන ගමන් සුබ දවසක් ඔයාලටම ළඟදීම ආයි හම්බ වෙනවා.